මේ පල්ලේගම හේමරතනට දැරිවිය විකුණලා තියෙන්නේ සල්ලි වලටනේ අම්මා දුවට කිව්වලු මේ නැති බැරිකම නිසා තමයි මේ සල්ලි ගන්න කියලා. එතකොට ඒ විකිණීමට අදාළ මූල ආරම්භය හැදෙන්නේ 8 පන්තියේ දුව ඉගෙන ගනිමින් ඉන්නකොට හාමුදුරුවෝ අදාළ අම්මගෙන් ජෙන්ඩෝගෙන් ඇහුවලු දුව එක්ක මට ඉන්න දෙනවද කියලා. නැද්දකින් නේද? හාමුදුරුවෝ මගෙන් දුව 8 පන්තියේ වගේ ඉන්නකොට මගෙන් ඇහුවා දුව එක්ක ඉන්න දෙනවද කියලා. උඹට බය හිතෙන්නේ නැද්ද? නේද? මචං මං අහන්නේ බය හිතෙන්නේ නැද්ද? එකක් දැන් මේ අවසානයේ මේක ඉන්න දීලා සල්ලි අරගෙන ඔක්කොම කතන්දර හරි කියන්නකො. හැබැයි අවුරුදු 70ක විතර මිනිහෙකුට 12ක 13ක ළමයෙක් දැක්කම ඒ ළමයා අම්මත් එක්ක පන්සල් යනවා නිතර දැක්කම නයිට් ක්ලබ් එකක හරි එහෙම නැත්නම් බ්‍රොතෙල් හවුස් එකක හරි නැත්නම් මේ සඳහා සේවය සපයන තැනක මෙහෙම පෝලිං ගැහුවට පස්සේ ඒ සේවා සපයා ගැනීම සඳහා යන පිරිමියෙක් මට අරයත් එක්ක ඉන්න පුළුවන්ද කියලා අහලා එහෙම නැත්නම් මං අරයව තෝරා ගන්නවා කියලා ගිහිල්ලා යන්නේ ගමනක් නෙමෙයිනේ මේක. මේ අවුරුදු 13ක විතර ළමයෙක් අම්මත් එක්ක